දේරුන්දර දේවාලය අදලගත්තේ කොහොමද? මීට අවුරුදු 2කමාරකට විතර කලින් මං එක තැන් වෙලා තිබ්බා. ඒ කියන්නේ ඇඳ උඩ සම්පූර්ණ නැගිටින්න බැරුව පණ නැතුව තිබුණා. ඊට පස්සේදී මං මේ නිකන් ඔය YouTube එක බලද්දි තමයි දේවගැතුමාගේ වැඩසටහන බැලුවා. බලනකොට තමයි මට හිත කියන්න ගත්තා හොඳයි කියලා. දැන් මේ වෙනකොට මේ 2025 තුන්වෙනි මාසේ 15 වෙනිදා මම මේක කරේ. ඒතර දැන් මේ වෙනකොට මම මේ වීඩියෝ නිකුත් කරන්නේ 2025 ඔක්තෝබර් අන්තිම. එතකොට මේ ඔක්තෝබර් මාසේ මගේ දේවාලයට එනවා මේ දරුවා. ඒ දේවාලයට ආවම යා වොයිස් කට් එකක් දෙනවා. ඒ වොයිස් කට් එක අපිට ඉදිරියේදී ලැබෙයි. මම මේකත් එක්ක පොඩි වීඩියෝ කැලලක් එක මම දාන්න. ඒ කියන කතාව අහලා බලන්න. හිතුණා ඊට පස්සේ තමයි මම මේ දේවගැතුමාට කෝල් එකක් ගත්තා. ඒ ගත්තට පස්සේ දේවගැතුමා එක සැරේම ෆෝන් එක ආන්සර් කරා. ඊට පස්සේ මම මගේ විස්තරය සම්පූර්ණ කිව්වට පස්සේ දේවගැතුමා කිව්වා බය වෙන්න එපා දරුවෝ මං කොහොම හරි සනීප කරනවායි කියලා. ඊට පස්සේදී මට ඒ වෙනකොට මං ගොඩක් අසරණ වෙලා හිටියේ. ගෙදර අය පවා මාව අත්හැරලා හිටියේ. ડોක්ටර්ලා කිව්වා ලෙඩක් මට නැහැයි කියලා. ඒ වුණාට මං සම්පූර්ණ පණ නැහැ. ඇඳ උඩ සම්පූර්ණ කියන්නේ ටොයිලට් පවා යන්නේ ඇඳ උඩ. ඊට පස්සේ මං දේවගැතුමාට ඒ විස්තරය කිව්වා මට එන්න සල්ලිත් නැහැ. මට ඒ දේවාලෙට ඒ ගන්න අපහසුයි කියලා. ඊට පස්සේ දේවගැතුමා කිව්වා මම බලන්න ගෙදරට එන්නම් කියලා. ඊට පස්සේ දේවගැතුමා මම බලන්න කොහොම හරි කියලා මාසයක් වුණා දේවගැතුමා මම බලන්න ගෙදරටම ආවා. ඒ ගෙදරට ඇවිල්ලා දේවගැතුමා එදා ආපු දවසේම කිව්වා කොහොම හරි කළා මම සනීප කරනවයි කියලා දේවාලෙට ගේන්නේ කියලා ගෙදර කට්ටියට කිව්වා. ඊට පස්සේ මං පූජාවක් දවසක දේවාලෙට අරගෙන ආව ගෙදර කට්ටිය. ඒ ඇවිල්ලා දේවගැතුමා මේ ඔය ඒ කියන්නේ මගේ ඇඟේ තියෙන දොස් අයින් කරලා ඒව කරාට පස්සේ මට ටිකෙන් ටික කකුල් දෙකට පණ එන්න මේ වුණා. ඇත්තට මං ගොඩාක් අසරණ වෙලා හිටියේ කෙනෙක් සල්ලි නැති වුණා. ගෙදර අය පවා මාව අත්හැරියා. ඒ කියන්නේ සනීප කරන්න බෑයි කියලා. දේවගැතුමාට පින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇත්තටම දේවගැතුමා නිසා තමයි අද මම මේ තැන ඉන්නේ. ඊට පස්සේ දේවගැතුමා මට කිව්වා මෙහෙම වරමක් තියෙන්නේ. ඒ වරම හිර කළයි කොහොම හරි මේව කළ දෙනවයි කියලා. ඊට පස්සේ දේවගැතුමා මම ඒ ඔක්කොම හැමදේම දේවගැතුමා ඒ කරපු දේවල් අයින් කළා ඒව කළා දීලා දැන් මට අද වෙනකොට දේවාලෙකුත් දාලා හදලා දීලා තියෙන දේවගැතුමා. අද දවසේදී මේ වෙනකොට මේ දරුවාට ඒ ඥාතින්ට පුළුවන් විදිහට කොහොම හරි මේකට වරම් මාලා සකසන්න උදව් කරනවා. වරම්මට තිබෙන ඥාතින් ඊටාම දුරලා හිටියා මම යනකොට. ඉතින් ඒ ඊටාම දුරලා හිටු ඥාතින්ට පණ දුන්නේ මම මේ පණ දීලා අද මේ වෙනකොට මේ දරුවා දෙයියනේ කියලා යමනක් යනම ඊටාම සන්තෝෂයි. ඒ සන්තෝෂයෙන් මට මහා මෙරක් තරම් මම ඒකෙත් වැඩ කරගෙන යනවා. අද මම මෙතෙන්ට ආවේ ඒ කියන්නේ කියා ගන්න බැරි සතුටකින් තමයි මම මෙතෙන්ට ආවේ අද. මම රන්නේ ඉඳලා ආවේ මේ ඒ දවස්වල මට ඇත්තටම ගොඩක් අසරණ වුණා. මිනිස්සු පවා එක ඉගෙන අපිට තිබ්බා. හිටියෙත් කුලී ගෙදරක තිබිච්ච බඩු මුට්ටු පවා ඔක්කොම නැති කරා මං ඒ කියන්නේ මං සනීප කරගන්න. පස්සේ ගමේ අය පවා එකතු වෙලා සල්ලි හිටන් එකතු කරා මං ඒ කියන්නේ නැති වෙන තත්ත්වයටම ආවා. ඊට පස්සේ ඉතින් කොහොම හරි දේවගැතුමා තමයි මං මේ තත්ත්වයට ගෙනාවේ. ඒක නිසා කියන්න තියෙන දේවගැතුමාට ගොඩාක්ම පිං මේ කරපු දෙයට. ඉන්න ගෙයක් තිබ්බෙත් නෑ. කුලී නිවසක හිටියේ වෙනකොට ලෙඩ වෙනකොට දේවගැතුමා යද්දි ඉඩමක් තිබ්බා. ඒකේ ගේ බාගෙට හදලා තිබ්බේ ගේ කොහොමවත් හදා ගන්න බැරි වුණා. ඔබ මේ දකින්නේ තංගල්ල රන්න ප්‍රදේශයේ මාවසින් පිළිම තැන්පත් කරපු තැනක්. මේ ඔබ දකින නිවස මම මේ දරුවන්ගේ නිවසට යන දවසේ තනි අපායක් කැලේ වැවිච්ච පාළුවට ගිය නයි හුඹස් නැත්නම් වේ හුඹස් වලින් පිරිච්ච අඩියක් තියන්න බැරි තරම් කැලෑව වැවිච්ච පාළුවට ගියපු කාමර දෙකක් තිබිච්ච භූමියක්. අද දවසේ ඔබ දකිනවා මේ ඉන්නේ දරුවා මේ වරම් දරුවා. මම මේ දරුවා මුණ ගැහෙන්න මම යන්නේ මේ දරුවා මට කතා කරනකොට මේ දරුවා ඉන්නේ කුලී ගෙදරක ඇඳ උඩ. ඒකත් හදාගන්න දේවගැතුමා වැඩ කළා දුන්නා. දැන් ඒ ගේත් මං හදාගෙන ඒකේ තමයි ඉන්නේ දැන්. කියන් තියෙන දේවගැතුමාට ගොඩාක්ම පිං කියලා.